මේ තියෙන්නේ PK කියන හින්දි ෆිල්ම් එකේ මම ආසම කොටසක්. මෙතනදි වෙන්නේ PK ගිහිල්ලා යුනිවර්සිටි එකක් ඉස්සරහට එක්සෑම් තියෙන දවසක බොරුවට ශ්‍රයින් එකක්. එහෙම නැත්නම් මේ වදින තැනක් හදනවා. එතකොට ළමයි බය වෙලා එක්සෑම් එකට යනකොට මේක දැකලා වැඳලා යන්න සල්ලි දැම්මම PK ගිහිල්ලා මේ සල්ලි ටික එකතු කරගන්නවා. මේ ෆිල්ම් එක බලපු අයට මේක මතක් වෙනවා ඇති. හරිම hina යන කොටසක්. හැබැයි මේකෙන් අපිට ඉගෙන ගන්න ලොකු බිස්නස් ලෙසන් එකක් තියෙනවා. ඒ තමයි creating bonds. අපිට පුළුවන් නම් bonds create කරන්න අපිට පුළුවන් හොඳ business opportunity එකක් ඇති කරගන්න. දැන් මම සරල උදාහරණයක් කියන්නම්කෝ. හිතන්නකෝ කොහේ හරි තැනක පාරායිනේ හොඳට විකිනන වඩේ කඩයක් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ ඔතනටම ගිහිල්ලා තව වඩේ කඩයක් අරින්න කම්පිටිෂන් එකක් ක්‍රියේට් කරන්න. හැබැයි ඔතනට ගිහිල්ලා වඩේ කඩයක් දානවා වෙනුවට ප්ලේන්ටි කඩයක් දාන්න පුළුවන් නම් ඔයා තව වොන්ට් එකක් ඒ වඩේ කන්න එන කස්ටමර්ට ක්‍රියේට් කරනවා. ඔය විදිහටම හිතන්නකො පන්සලක් ඉස්සරහා ගොඩාක් මල් විකුණන දැන් තියෙනවා. එතකොට තව කෙනෙක් හිතන්නේ මමත් ගිහිල්ලා මෙතන මල් විකුණුවොත් එහෙම මට හොඳයි කියලා. හැබැයි ඒ ගොඩාක් මල් විකුණන තැන්වල ඔයාට ගිහිල්ලා පළතුරු කඩයක් අරින්න පුළුවන් නම් ඔයා ක්‍රියේට් කරන්නේ වොන්ට් එකක්. අන්න ඒ විදිහට වෙනස් විදිහකට ඔයා හිතුවොත් ඔයාට පුළුවන් ගොඩාක් business opportunities create කරන්න. මොකද ඔයාට wants create කරන්න පුළුවන් හින්දා. හිතන්න දෙයක් PK වලින් ඉගෙන ගන්න යමක් අපේ පුතාලට සහ බිස්නස් කරන අයට